පහුගිය 23 වෙනිදා කැබිනට් මාධ්‍ය තීරණ අර දැනුම් දෙන මාධ්‍ය හමුවක් තිබුණානේ. ඒ කැබිනට් තීරණ දැනුම් දෙන එක රජය විසින් ගන්න ක්‍රියාමාර්ග මාධ්‍යයට හෙළිදරව් කරන එහෙම එවැනි මාධ්‍ය හමු තියෙනවා. මේ 23 වෙනිදා තිබුණා මාධ්‍ය හමුව. ඒ කැබිනට් ප්‍රකාශක විසින් මාධ්‍යයට තොරතුරු දක්වනකොට ඒ කැබිනට් තීන්දුව අතරේ තිබුණා මේ තාක් නිකන් රජයන් විසින් නොතකා හැරපු මේ නොතකා හැරලා තමයි පැත්තක්. ඒ කියන්නේ මේ තිබුණා ඒකේ ඔය දරුවන්ව සිංගමන් යදීම එතකොට මේ ආධාර උපකාර ලබා ගැනීමේ අරමුණින් යෙදවීම වෙළඳාමේ යෙදවීම තහනම් කරන තීන්දුවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුණා කියලා. එතකොට මේ ඇත්තටම ලංකාවේ කොච්චර ඉන්නවද අනාරක්ෂිත දරුවෝ? විවිධ හේතු නිසා. ගෙවල් වල තියෙන ආර්ථික අපහසුතාව නිසා අම්මා රට ගිහිල්ලා තාත්තා වෙන මොනවා හරි කර්මාන්ත වලට රස්සාවල් වලට ගිහිල්ලා අත්තම්මලා ළඟ හැදෙන ඒ වගේ එහෙම අනාරක්ෂිත භාවයටපත් උන දරුවෝ කොච්චර ඉන්නවද? එතකොට මේ දරුවෝ සම්බන්ධයෙන් මේ ඔයිට කලින් අර සුරකුම් මධ්‍යස්ථාන වල ඉන්න දරුවන්ටත් ඕන මුදලක් දෙන වැඩකුත් මේ ආණ්ඩුවෙන් කරා. ඒ කියන්නේ දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු කරලමින් ඉන්නවා කියන වගේ එකක් තමයි මේ මට නිකන් ඇඟුනේ. කොහොම වුණත් දරුවෝ සම්බන්ධයෙන් මේ අවධානය යොමු වීම රජයේ සැලකිල්ල යොමු වීම අගය කරන්න ඕන එකක්. මොකද මේ අපෙන් පස්සේ මේවා පවතින්න ඕනේ. අපි විතරද මේ ලෝකේ ඉන්න ඕනේ. ඒ දරුවෝ කිව්වහම මේ රටක අනාගතේ. හරි. එතකොට මේ දැන් අපි අපේ දරුවා හැමෝම බලන්නේ තමන්ගේ දරුවා මේ එහෙමනේ. තමන්ගේ දරුවාව තමයි එහෙම තමන්ගේ දරුවා දරුවෙක් තමයි. ඒනට අනිත් දරුවොත් දරුවෝ කියලා හිතන්න අපි පුරුදු වෙලා නැහැනේ. එහෙම නැහැ. ඔය වඳුරන්ගේ තියනවලු මේ එක මේ මොකද්ද මේ පුරුද්දක් මේ ඒගොල්ලෝ අර රංචුවක් වශයෙන් ඉන්නකොට හදිසියේ නිකන් මේ මොකක් හරි අනතුරුදායක තත්ත්වයක් ඇති වෙච්ච ගමන් ඒ පැටව ගිහිල්ලා ළඟම ඉන්න අර ලොකු සතාගේ තමයි එල්ලෙන්නවා කියන්නේ. ඒතකොට ඒ ලොකු සතත් කාගේ වුණත් කවන්නේ පැටියව තුරුල් කරගෙන අර ගස් උඩින් පැනලා ගිහිල්ලා ඒගොල්ලොන්ට ආරක්ෂිත ස්ථානයකට ගියාට පස්සේ එකිනෙකා අර තම තමාගේ පැටව හුවමාරු කරගන්නවායි කියන එක. දැන් අපි එහෙමද? අපි එහෙම නැහැනේ. අපි මොන්ටිසෝරියල් ළඟ මොනවා හරි දෙයක් වුණොත් එහෙම අපි ගිහිල්ලා අපේ එකා හොය ඉන්නවනේ. එතකොට අපේ එකත් අනතුරේ අනිත් ඒ උනුත් අනතුරේ. අර සමහර අපේ තියෙන මේ ලක්ෂණ. ඉතින් එහෙම එකේ දැන් ළමයි කියන්නේ සමාජයට අයිති කොටස් යන්නේ. දැන් කාන්තාවක් සහ පිරිමියෙක් විවාහයටපත් වෙලා ඒ කාන්තාව දරුවෙක් හදනවයි කියන එක ඒ දෙන්නගේ පුද්ගලික කාරණාවක් විතරක්ම නෙමෙයි. ඒක සමාජ කාරණාවක්. ඒ හින්දායි බස් එකකට නැග්ගහම ගැබිනි මාතාවකට සීට් එක දෙන්න කියලා ඔයා එකක් හැදිලා තියෙන සමාජේ. දරුවෙක් කියන්නේ සමාජයට අයිති වස්තුවක්. එතකොට ආණ්ඩුව දරුවන්ගේ වගකීම මේ තාක් නිකන් අතෑරලා දාලා වගේ නේ තිබුණේ. අම්මයි තාත්තයි කරේම ගහලා ඕන නම් උගන්නපන් වියදම් කරලා උගන්නපන් මේ කියලා. එහෙමනේ. දරුවව බරක් කරලා තිබ්බේ. මේ දෙමව්පියන්ට. එතකොට මේ එහෙම තැනක මේ ආණ්ඩුව මේ ආකාරයකින් හරි මැදිහත් වෙන ආණ්ඩුවක් දකින්න ලැබුණ එක සතුටක්. මේ අනිත් එක මේ ඒත් එක්කම දැන් තව අර දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කරන්න. අර රෙස්ට් රූම් එහෙම අලුත් වැඩියා කරලා නවීකරණය කරන්න තීරණයක් අරගෙන තියෙන එකකුත් තිබ්බා. එතකොට ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩක් කරනවනේ ආණ්ඩුවේ. දැන් ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන එක ආණ්ඩුවෙන් රටට හඳුන්වලා දෙන්න ගියාට මම නම් හිතන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එක පටන් ගන්න ඕනේ ගෙදරින්. මේ ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන කුණු අයින් කරන එකවත් අර බස් එකේ කෑලි ගලවන එකවත් නෙමෙයි අර පහුගිය දවස්වල අර නැටුවේ නාඩගම් ටික. ඒව නෙමෙයි. ගෙදරින් තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන එක පටන් ගන්න ඕනේ කියලා මට හිතෙන්නේ. හරි. ඒක කොතන ඉඳන්ද පටන් ගන්න ඕනේ? නිදාගෙන ඉඳලා නැගිට්ටාම ඇඳේ බෙඩ් ෂීට් එක හදන තැන ඉඳලා. කාමරයකට එබිලා බැලුවාම මම කියන්න ඕනේ නෑනේ ඉතින් නේද? ගෙවල් වල නේ අපි නිදා ගන්න තැන්වල. අම්මලා ඉන්නවා නම් බැන බැන හදනවා. එහෙම හදන්න කෙනෙක් නැත්තම්
හවසට ඇවිල්ලා ආයේ ඒ ඇඳේමනේ වැටෙන්නේ. වෙලා ආයේ නිදිනවා අර ඇඳ ඇතිරිලි ඒවා ගුදිරි වගේ වෙලා ගුලි වෙලා නේද? ආයේ ඔන්න ඔය වගේ නිකන් එහෙම තියනවනේ. ඒ ක්ලීන් වෙන්න ඕන දැන් මේ මෙතන ක්ලීන් වෙන්න ඕන. දෙයක් ගත්තාම මේ තිබ්බ තැන තියන්නේ නැහැ. එතකොට ඒක ආයේ වෙන කෙනෙකුට වමනා වෙලා හොයන්න හතර වටේ ඇවිදින්න ඕන. ගෙදර නැද්ද ඔය කතා? තියෙනවනේ. සෙරප්පු දෙක එළියේ ඉඳන් ඇවිල්ලා ගලවනවා පාපිස්ස උඩ. පාපිස්ස උඩ නෙමෙයි සෙරප්පුව ගලවන්න ඕනේ. සෙරප්පු දෙක පැත්තකින් ගලවලා පාපිස්සෙන් කකුල පිහාගෙන එන්නනේ ඕන. පාපිස්ස උඩම ගලවනවා. හරි. මේ නේද? එහෙම තියනව නේද? ඔන්න ඔය වගේ අපේ තියෙන දේවල්. අපේ තියෙන අඩුපාඩු. මේ කතා කරන මගෙත් ওই දේවල් එහෙම වෙන තැන් තියෙනවා. මම මේ කිව්වට මම මේක දැකලා අනිත් තැන් වල දැකලා මම අන්නේ ඒ වැඩේ පටන් ගන්න ඕන ගෙදරින්. හරි. අපි දැන් අර එහෙම නැතුව අර ඩස්බින් තියලා කඩදාසි වෙනම පොලිතින් වෙනම මේ මොනවද ඉඳුල් මෙහෙම වෙනම කියලා තිබ්බට මේ අපි අර ගෙදරින් අර පුරුද්ද හදා ගන්න නැත්තම් පාරේ තියෙන ඩස්බින් එකට ඉඳුල් එකට පොලිතින් එකක් දාලා යනවා. ඒ කියන්නේ ක්ලීන් නෑ අපි. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොන්ටිසෝරි එකදී ඉඳන් මෙතනින් පටන් ගන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. කොහොමත් ගෙදරින් තමයි පටන් ගන්න ඕන ওই ක්ලීන් ශ්‍රී ලංකා කියන කතන්දරේ. හරි. එතන ඉඳන් පටන් ගත්තාම මේ අර මං අර මුලින්ම පටන් ගත්ත කතාවට අදාළ අර දරුවත් මගේ දරුවෙක් කියන ඒ අදහස මේක ඇතුළට එන්න නම් මේ ක්ලීන් වෙච්ච ඔළුවක් තියෙන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. එහෙම නැත්තම් මේ අපි මොන ව්‍යාපෘතිය හඳුන්වලා දුන්නත් ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලා නිකන් හිතෙනවා. මොකද මේ අරක ක්ලීන් අදහසක්නේ. ඔය දරුවෝ ආරක්ෂා කරගන්න එක. ඒ වගේම රට ආරක්ෂා කරගන්න එක සහ අපේ දරුවන්ට හොඳ රටක් බාර දෙන එකත් මම හිතන්නේ ක්ලීන් අයිඩියා එකක්. ඉතින් මේවට සක්‍රියව දායක වෙන්න නම් අපි ක්ලීන් ඔළුවක් තියෙන මිනිස්සු වෙමු. නැතුව ක්ලීන් රටක් හදන්න බෑ. ඔය රජයේ මුදල් නිකරුණේ වියදම් වෙන ව්‍යාපෘති බවට පත් වෙනවා. ක්ලීන් මිනිසෙක්ට තමයි ක්ලීන් රටක් හදන්න පුළුවන් වෙන්නේ. මේ මට නිකන් එහෙම කියන්න හිතුණා මේක දැක්කාම කොහොම වුණත් අපි ක්ලීන් වෙමු.